හායි යාළුවනේ. අද ඔයාලගේ සාමාන්‍ය ගණිත දැනුම උරුගා බලමුද? මෙම පෙනෙන සරල ගැටලුවත් මිනිස්සුන්ගෙන් බහුතරයක් වරද්දන බව ඔබ දන්නවාද? ඉතින් ඔයාලත් මේ ගාන හදලා බලන්න. ඔයාට ආපු උත්තරේ පහලින් කමෙන්ට් කරන්න. අපි මේක ChatGPTටත් දීලා බලමුද මොකද වෙන්නේ කියලා. මම හිතුවෙත් එයා පටලව ගනීවි කියලා. හැබැයි එයා මේක තප්පරෙන් හරියටම හැදුවා. ඔයාටත් ChatGPT වගේ මේ වගේ ඕනම ගානක් තප්පරෙන් දෙකකින් හදන්න ඕනෙද? මම දැන් කියලා දෙන්නම් කොහොමද කියලා. මේ වගේ ගණිත කර්ම ගොඩක් අවස්ථා පවතින විට අපි අනුගමනය කරන පොඩි ට්‍රික් එකක් තියෙනවා. ඒ තමයි BODMAS. මෙම පින්තූරයේ තියෙන අනුපිළිවෙලට ප්‍රමුඛත්වය අපි ලබා දෙනවා. මුලින්ම වරහන්, ඊට පස්සේ බලයන්, ඊට පස්සේ බෙදීම සහ ගුණ කිරීම, එකතු කිරීම සහ අඩු කිරීම. දැන් අපි ගැටලුව විසඳමු. මුලින්ම අපි බලනවා මෙහි පවතින ගණිත කර්ම. අඩු කිරීම, ගුණ කිරීම සහ බෙදීම පවතිනවා. ගුණ කිරීමත් බෙදීමත් කියන දෙකටම සමාන ප්‍රමුඛත්වයක් තියෙන්නේ. එතකොට අපි දැනගත යුතු කරුණක් තියෙනවා. වමේ සිට දකුණට තියෙන විදිහට තමයි එවිට සුළු කරන්න ඕනේ. මුලින්ම පවතින්නේ ගුණ කිරීම නිසා අපි පළවෙනි ස්ටෙප් එක වශයෙන් ගුණ කිරීම සිදු කරනවා. ඉන්පසු අපි දෙවරක් 6 බලනවා කීයද කියලා. එතකොට 12යි උත්තරේ. එතකොට අපිට ආපහු ලැබෙනවා 8 ඍණ 12 බෙදීම 2. ඊළඟ ස්ටෙප් එකේදී අපි කරන්නේ අඩු කිරීම සහ බෙදීමනේ තියෙන්නේ. එතකොට ප්‍රමුඛත්වය තියෙන්නේ බෙදීමට. ඉතින් අපි 12 බෙදනවා 2කින්. එතකොට අපිට උත්තරේ ලැබෙනවා 6යි කියලා. දැන් අපි අපේ අවසාන ස්ටෙප් එකට ඇවිත් ඉවරයි. 8 අඩු කිරීම 6 විතරයි තියෙන්නේ. ඉතින් 8 6න් අඩු කරාම පිළිතුර ලැබෙන්නේ අපිට 2යි කියලා. ඔයාලගේ උත්තරෙත් හරිද බලන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න.